friends ඉතින් එහෙනම් අදත් වෙනදා වගේම කොල්ල කිලෝ සෙට් එක සාදරෙන් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. so ඉතින් බෝට් එක කොහොමද අවුලක් නෑ නේද? කොල්ල කිලෝ සෙට් එක ආදර මේ අවුලක් නැතුව ඉන්නවා නේද? වීඩියෝ එක දිගට ගේන්න පරණ වරු කියන්න ඕනේ නෑ. මොකද මං අසනීප වෙලා හිටියා. එක්සෑම් තිබ්බ ඉස්කෝලේ. වැඩ ගොඩකට ඉර වෙලා තිබ්බේ. වණ්ඩි දෙකේ මොන වණ්ඩියද ගන්නේ? මේ වණ්ඩියද මේකද? මේක පෙට්ටිය වගේ ගෝ. අපිට ඉරනේ කියන්කුවා අවුලන්නේ මේක අවුලන්නේ මේක පාට පිකප් එකක් තියෙන්නේ. අද මම මේ GT7 India ගොඩ කාලයකට පස්සේ ගෙනල්ලා තිබ්බ channel එකේ reach එක නම් බහැලා තින්නේ ආයෙත් නැත්තරම නැතිලා තින් reach එක කියලා දෙයක් ඇත්තටම ඇත්තෙත් නේද? මේ දැන් වීඩියෝ රෙකෝඩ් කරද්දී reach එක ඇත්තටම නැහැ. channel එකට reach එක කියලා දෙයක් ඇත්තෙම නැහැ. මම දැක්ක කලින් අර මේ Free Fire වගේ එක වීඩියෝ ගහනවා වගේ ගේම් එකක වීඩියෝ එකක් දැම්මේ. අර ක්‍රිස් ගේම් එකේ ඒකට views 6යිද 7යිද කොහෙද තිබ්බේ. මට යාළුවෙක් කිව්වා ඒක ඒ සීන් එක හරියන්නේ සැලන් ඇන්ඩ්‍රියාම ගේන්න එක දිගට කියලා. ඒකට කට්ටිය කැමතියි කියලා. මේ පේන්ට් පොඩ වාහනේ මේ පාට මට එච්චර කැමති නෑ. මෙන්න පාටක් ගමුක පිටක. මේ දැන් මම හිතුවා GT සැලන් ඇන්ඩ්‍රියාම දිගට ගියනේ වැටුන්නේ නේ සරියට. මේ දිගටම සැලන් ඇන්ඩ්‍රියාස්ම ගේනවා. අද ගෙනල්ලා තියෙන්නේ මේ මිෂන් එක යන්න නෙවෙයි පොඩි ආතල් වැඩක් මිෂන් එක නෙවෙයි. අද පොලිසියට පොඩ්ඩක් සලකනවා. පොලිසිය අපිට හැමදාම වද දෙනවා ගහනවා උන්ගෙන් කුටි කනවනේ අපි. අද පොලිසිය ඇතුළටම ගිහලා පොලිසියටම දෙනවා ෂොට් එක ආයේදී. Okay. Wow. කොම මරනවා දා ඔක්කොම කුඩු කරලා කනවා විනාශ කරනවා. අපි දැන් මේ කෙල්ලව නගගමුද වාහනේට. බෑ කියලා කියන්නේ මට පුළුවන්. මේ ඒ නගින්න ඕමල්ලි නගි. එන්නනේවා අම්බෝ දෝගෙන ඉන්නේ. වලහන් කුයි කියන්නේ මහත. අම්මට මේ මොකද මේ? මෙන්න මේක හෙල්ලෙනවා. මෙන්න කාර් එක හෙල්ලෙනවා. මොකරයක් වුණා වගේ. හරි අපි මේ කෙල්ලවත් දාගෙන යමුකෝ මේ කතාවෙන් කතාව. කාර් එක හෙල්ලෙන්න ගත්තා නිකන් කක්කරිමනේ අන රුණා වගේ මට නම් තේරුණා. අර ඔය ගැන හිතන්න ඕනේ කෙල්ල ඉන්නෝනේ. ඉන්නපො. හරි මේ කෙනේ දැන් පොලිසියට යනවා. පොලිසියට ගිහිල්ලා පොලිසියට ගහනවා ආයේදී. පොලිසිය ඇතුළට ගිහිල්ලා පොලිසියටම ගහනවා එක එක ඉවරයක් කළා දානවා. තියෙන ඇරියස් ඔක්කොම කවර් කරගන්නවා. අම්මේ කියෙව්වට මම යන පාර හරි අම්මට උඩු ධම්මි කියලා බය නෙවෙයි මේ දුවන්නේ වීඩියෝ එක රෙකෝඩ් කරන නිසා. පාරකේම ආවුයන්කෝ. මේ සිරාවට මම මේ ගියාට දන්නේ මේ යන්නේ හරි පාරද කියලාද? අපා මැප් එකෙන් බලන්න. මෙන්න මේ තියෙන්නේ. මෙන්න මේ මාක් කරන්න මෙන්න මෙතන තමයි තියෙන්නේ. මෙන්න මේ හයිවේ එකේ යට තමයි තියෙන්නේ පොලිස් ස්ටේෂන් එක. එතන තමයි තියෙන්නේ. දැන් මම කොතෙන්ද? මං ගියේ ඉස්සෙල්ලා වගේ ගියා නම් වැරදි පාරේ කියන්නේ. CJ ගේ මේ ග්‍රෝස් ස්වීට් ගෑන් එකට යන්නේ. මට වචනේ පොඩ්ඩක් කියන්න අමාරුයි. දිය පැටලෙන hina වෙන්න එපා ඉතින්. පුළුවන් නම් දැන් කැතර කමෙන්ට් දාපන් උන්ට වචනයක් කියව ගන්නත් බෑ කියලා. එහෙම කට්ටිය ඉන්නවා. නැතුව නෙවෙයි. හැමෝටම නෙවෙයි කියන්නේ. එකේ ගහගන්න එපා. ඕ හැපි. අඩෝයි කෙල්ලත් ඉන්නවනේ වංගුලන්න. ආදල්නේ. ගාමද යෝන්නේ අකයම. මේ වීඩියෝ නම් ගේන්න බැරුණා මේ මොකක්ද දන්නවද මුලින්මනේ එක්සෑම් තිබ්බ ඉස්කෝලේ. ඊට පස්සේ ඒක ඉවරනකොට මම අසනීප වුණා. ඊට ඒක ඉවර වෙනකොට PC එකේ මේ RAM එක පිච්චුණා. මේ කලින් දැන් දවස් ටිකේ හොඳටම වැස්සනේ. වැස්ස නෙවෙයි මේ පීනන්න වගේම වැස්සනේ. වැස්ස තමයි නැති වෙලාම යන්න. ඒකත් එක්ක මේ කොහමරි මගේ RAM එක ගිහිල්ලා තිබ්බ අන්තිමේදී. RAM එකට බබා හම්බුණා. Voy a la playa, había subido la marea. වීඩියෝ එකක් දාන්න බැරි වුණා. තා පොඩ්ඩේ මටත් බබා හම්බ වෙනවා.
මේ මම බඩක් පෙන්නන්න හදන්නේ අර පැරෂුට් එකකින් පයින්න සීන් එකක් තියෙනවා මේ ළඟපාත. මට මතක නැහැ කියන්කෝ කොහෙන්ද ඒක තියෙන්නේ කියලා හරියට. මෙන්න මේ අර බිල්ඩින් එක ගාවට යන්න ඕනේ ඔක්කොම. ඒ බිල්ඩින් එක ගාව ඉඳන් තියෙනවා මේ එකම තැන නේබන් කැරගෙන. දැන් බයිනවා ඉතින් මේකට කම්මැලි කියන්න එපා ඉතින්. එමයි කියලා. දැන් මේ මාත් මේ පොඩි ආතල්ලයක් ගන්න තමයි මේ try කරන්නේ කොහොමද මම ඒක නෑනේ. මේ බිල්ඩින් එක නේ. අම්මට විතර ගියම රයිට් කරන්න ඕනේ. මේ පොලිසිය නම් දිනේ එහා පැත්තේ ඒක නම් මම දැක්කා. මට ඕනේ මේ බිල්ඩින් එක ගාවට යන්න. මෙන්න මේකේ යමන් බලන්න. මේක මම ලොකු කා පාක් එකක් ඈ. තව උඩට යන්න පුළුවන්. මට නිකමට හිතෙනවා මේ මෙන්න මේ හරියින් ඇති උඩට යන්න. ඕ බෑපසි. අලෝ මට පේන්නේ බග්ගියක් විතර කොහෙද ගියේ. නෑ බැස්සනේ. අන්න පන්නගෙන. අඩ ඕ වාහනේ දීලා බලය. ඔය මේ මාවත් අප්පන. අපට මු මාරේ උන්නේ බං දැන් කාලේ ඉන්නේ. කානේ. සෝරි වරදක් කරලා සිතකින් ඔය සිරාවටම කියන්නේ. හිතලා නෙමෙයි හැප්පුවේ. ඔය දින්නේ බං පොලිස් ස්ටේෂන් එක. ඔන්න ඔය ලොකුවට දින අන්නේ එක. ඕහෝ. රෝන් සයිඩ් එන හෝල් ටේක් කරන දැක්කනේ. එහෙම කියලා මමත් යන්නේ එහෙම තමයි. මේ දින්නේ පොලිස් ස්ටේෂන් එකේ ගැරීජ් එක. දැන් යමන් ගැම්මන පොලිස් ස්ටේෂන් එකට. බ්‍රේක් වැදුන්නේ. මේකේ බ්‍රේක් වදින්න සීන් නැති ඉන්නේ මගේ වැරද්දක් නෙවෙයි. දැන් කැමරා පෙන්නන්නකෝ. මෙන්න මේක. පේනවනේ පොලිස් ස්ටේෂන් එකේ සයිස් එක. අන්න ලොකුයි. හැබැයි ඉතින් ඕකේ ඇත්තටම රියලිස්ටික් ගත්තාම උත්තර ලොකු නෑ. රියලිස්ටික් නේ ගේම් එකේ උත්තර ලොකුවට නෑ. නිකන් මේ පේන්න විතරයි තියෙන්නේ. මම පාස්වර්ඩ් එක ගහගන්නද මේ දැන් ගන් මුකුත් නෑ. චීට් කෝඩ් එකක් ගහන්න වෙනව නැත්තම් බෑ ගේම් එක. කොහොමද මේව ගන්නයක් නැතුව කියලා තුනේ වලියක් කිල්ල. හරිනම් මම දැන් මේ චීට් කෝඩ් එක ගහලා ගත්තා. බඩු ටික දැන් තියෙන්නේ මේ ඔක්කොම එලීට අරගෙන ගියොත් නම් පුතේ ගිය ගමන් කන්න වෙනවා. පොඩි රිව් එකකුත් දෙන්න එපා ඕගොල්ලන්ට. දන්නේනේ සීන් එක. මේ තියෙන්නේ පොලිස් ස්ටේෂන් එක පේනවනේ. පළවෙනි කාමරේ. මේක ඉන්න අනිවාර්යෙන් පොලිසියෙන් සෙට් එකක් මේ ලිපි ගොනු ඒ කම්පියුටර් ඒවා තියෙන්නේ මෙතන හොඳද. මේ යනකොට එහෙම පොඩ්ඩක් කිය මතක් කරලා දුන්නොත් එහෙම අනිවාර්යෙන් කන්න වෙනවා වටින්ම. අපි වලි අදින්න ඕනි තැනක් තියෙනවා මේක. එතනට යන්න ඕන. මේ වලට යන්න බෑ හොඳ. බොරුවට ඒවා තියෙන්නේ. අනික් කාමරේ. මෙන්න මේක. පේනනේ බැටන් පොල්ලකුත් තියෙනවා. ආමර් එකකුත් තියෙනවා මෙතන. මේ ආමර එක නම් ගන්න පුළුවන් අවුලක් නෑ. හැබැයි මේ පොලිස් කාර්යය පොඩ්ඩක් කේඩ මීට වෙනකන් ඉන්නවා. නැත්තම් බෑ. ඔක දැක්කොත් එහෙම අනිවාර්යෙන් තරුවපත් වෙනවා. යන්නු කනේ වවුනුද. බටේ පිටිය බල බලින්න උඹ මොනවද බලන්නේ? මං ආමර එකක් දාන්නේ ඉන්නේ. දැනුයි දැක්කේ ඒක. ඔන්න බාණ්ඩයක් තියෙනවා. මේකේ නම දාන්න කට්ටිය මේකේ නම දාන්න කට්ටිය. පොලිස් අංකල මොකට ඕකක් තියන් ඉන්නවද මන්ද කොල්ලෝද කියලා හිතනවා දැක්කා. මේ වගේ එකක් තියෙන දැක්කා. මේ තියෙන්නේ මේ කාර්යාලයක් කාර්යාලය මොකක් හරි එකක් තියෙන්නේ. මේකෙත් කාමර දෙකක් තියෙනවා. මේක නම් මේ මුකුත් නෑ. හිස් මුකුත් නෑ. අනිත් එකේ නම් ෂොටියක් තියෙනවා. මෙන්න මේකේ. ওই ෂොටිය ගත්තොත් තරුවක් පත්තු වෙන. එක තරුවක් නෙවෙයි දෙකක් තුනක් පත්තු වෙනවා. මෙතනත් නේ වලිය අදින්න ඕනි තැන. ආමර එකක් තියෙන තැනක් තියෙන. එතන තමයි වලිය අදින්න ඕනේ. මොකද මේ ආමර එකේ හෙල්ත් එක අඩු වෙලා නැති වෙලා ඊට පස්සේ අපිට ඒ ආමර එකක් ගන්න පුළුවන්. මෙන්න මේක. මෙන්න මේවට යන්න බෑ. හොඳද මං යන්න පුළුවන් ටිකට විතරයි යන්නේ. ඊට පස්සේ ගත්තා මෙන්න මෙතන ගන්න එකක් තියෙනවා. ඒක වැඩන්නේ වගේ. ඒ ගහන්නට නෑනේ. උඹේ ටෝක් විතරයිනේ කරේ. ගහන්නන්නේ. උක අමාරු බඩුව මෙයා. මේ ගහනවානේ. පුතේ වලිය තමයි. හොඳද? දැන් ඉතින් භීෂණේ ඉඳහම් බලාගෙන වලිය. එන්න දෙන්නේ කාටවත්. පොලිස් අංකල් ඔහෙන් තිබ්බට වෙඩි වදින්නේ හොඳද අපිට? මේකේ උණ්ඩ 400ක් තියෙන නිසා උලන්නේ. එයා ඉවරයි. දැන් බීජනේ හොඳද? මගේ අතින් වැරදිලා අර ගන්න එක එළියට ආව. නැත්නම් මම වලිය අදින්න හැදුවේ එහෙම නෙවෙයි. අර ඒක කුඩුකුත් තියෙන එකක් පෙන්නනවා තමයි වලිය අදින්න හැදුවේ.
කොහොමද එකපාරට තරුව පත් වුණා තරුවන්නේ තරුතු දෙකක් දුවේද පත් වුණා නේ එකපාරට අම්මට ඕයි ඕයි මේ ඔම ගහන්න බෑ අම්මට වලිය අරිවා යන්නවත් ඔයටද බා වෙඩි තිය එන්න පොලිමට නම්මලට පට්ට කොට මරලා තිනවා ටිකකින් ඉතින් මිනිහ නැතිලා එන එක වෙනවා තා පාලියන්කෝ ඔය වෙඩි දිලා කදා එනවා වෙඩි කොච්චර අසික්කිතද කියලා බලන්නේ එකරිය කෑ ගැහුවද කනගාව කෑ ගහන වගේ සද්දයක් ආවා ආමාරයක් තියෙනවා ගන්නත් ඕනේ මේ මගේ ආමාරයක චූට්ටක් හේල්ට් එක තියෙනවා එන්නේ නේ බයික් එක එන්න පෙලිවලට එන්න වන් ටැප් එයාට වඩ අම්බෝ වන් ටැප් නම් ගහන්න බෑ මුම් මේනවා 70 උණ්ඩ 300යි උණ්ඩ 100ක් ඉවරුණා අපි මේ මම මේ මීරික මම කියන්නේ මම මැරෙනකම් වෙඩි තියෙනවා කියන්නේ මුන් එන එක නවතින්නේ නැහැ හොඳද මුන් එක දිගට යනවා නන් ස්ටොප් කොහොමත් එනවා අපි විතරයි මැරෙන්නේ අපි මැරුණාට පස්සේ නවත්තන්න ගේ එන්නකෝ අංකල් හැංගිලා ඉනස්සේ නගුල එන්නද එලෝ කවුරු නැද්ද අංකල් පොලිස් අංකල් මං එන්නද ඔයා එනවද අම්මට ගෑන් මට එල්ල ගිහිල්ලා ඩිරෙක්ට් කරෙන් බං අස්වල වලින් තියන්න තු ඉවරයි නේ මැරුණනේ අම්මට රීලෝඩ් කරන්න කලින් අරුවා ඉවරයි එන්න කලින් කනවා ඉතින් හරක් වගේ ඕපන් ඒරියා වලට නෝ දේව කොහොම මන්නම් පට්ට කව එකක් කරන් ගන්න. එහෙම කවේ උන්නේ ඉතින්. බිත්තිය විතරයි පොඩ්ඩක් කරේ. ඉන්නේ නැද්ද මං ඉන්නද? හෙලෝ. අය හිර කූඩු ඉන්න ඕනේ බැති හිර කූඩුවක් තියෙන කොන්නේම අම්මට උඩු. අන්න ඒක ඉන්නේ උන් තමයි කෑ ගහන්නේ. බැදුණනේ. දෙකරට ඇවිල්ලා ඉන්න. එහෙම ඉන්න එපා මංගාවට. කොල්ල ගාවට එන්නේ දෙකරට ඇවිල්ලා තේරුම් ගන්න පොඩ්ඩක්. කොල්ල ගාවට දෙකරට ඇවිල්ලා ලැජ්ජ නැත්නම් ඔය තමුතර. කොඩුවෙන් අයියෝ මේගොල්ලෝ ඉන්නේ නැහැ එනවා අම්මට උඩු එනවා අරපන් දැන් නම් අර ආමරක දාගන්න ඇඟට ගුණයි කියලා මට හිතෙනවා මේ තියෙන ආමරේ දැක්ක තමයි පොලිස් මාමේ වරයි වාසනාවන්ත ඊළඟ ජයග්‍රහකයා පේලියට එන්නේ පොලිමට එන්න ඕනේ. පන්සලෙන් පොලිම් පයින්න හොඳ නැහැ. හැමෝටම දෙනවා. හැමෝටම අත කන්න බුලන් කිව්වට මට කන්නත් දෙනවා දැන් නම්. බුල් බයි වුණා පාර නේ. අම්මට උරු. ඔය හදාගනිය කොහෙ ඔබ? අංකල් මේ කන් ඉන්න එපා ඔය වගේ සීන් වල හොඳද? මේ සීජේ ගාවට ඉන්න එපා ඔයාට. පොලිස්තරු හතරක් ගැම්මටපත් වෙලා තින්නේ. අපි සැලෙනවද? ළමයි නේ. අපි සැලෙන්නේ. බැඩ් වෙනවා නම් ඉන්නකෝ. එන්නේ කවුරුත් බයයි දැන් මට. එන්න අම්මට උර එන්න වෙනවා. ඔයා බය නැද්ද? ඔයා චරිතද? යන්න. දැන් අපි දින්නේ කවයි වෙනම කතා. තව උන් 150යි. ඩිඩි මං හිර කුඩුව ටික ගාලා පෙන්නන්න මේ ඉන්නේ අයින්සක මිනිස්සුන් හිරේ දාලා තියෙන අපිට මේක වෙඩි තියලා අරින්න බෑ ඔතකොට උන් මැරෙන්නේ මම මෙතන මේ ලව් කර ඉන්න බෑ මෙතන කියලා ටික ගාලා තිබ්බොත් අන්න මාරුයා සීජේ ළඟට ඇවිල්ලා ගහන්න මේ සීජේ අයියට කවුද කො තමයි සවුද ඕ මේ එම ගහන්න ඔට්ටු නෑ හොඳද කවර් එක අරගෙන ඕගොල්ලෝ මට කරන් කවර් එක ගන්න තව උණ්ඩ 100යි
උන් මැරෙන්නෙත් නෑ බං මට ඒකයි පේන්න බෑ සෝරි වැරදි පණ ඇදලා දින මකුළු මැරෙන්නේ අන්න එක මට අල්ලන්නේ නැත්තේ මුන්ගේ මැරෙනවා නම් මැරියන්කෝ වවුනුත් පොර හිර උඩු ඉන්නේ මුන් කෑ ගහන්නේ බං කනගාව මේ වා VIPද තව උණ්ඩ 50යි යේ කෝ කවුරුත් නෑනි මෙතනට එන්නේ නැද්ද මං ඔතෙන්ට එන්නද අන්න එන පොය ඔලිමට එනවා තව එක්කෙනෙක් එන්නේ ඊළඟ ජයග්‍රාහී වාසනාවන්ත ඉක්මනට එන්න ටක් ගාලා ඉන්නකෝනේ හැමෝටම කැම තියෙනවා මං ගාව කලබල වෙන්නේ නැතු වෙන්න හැමෝටම කැම දෙන්න අන්න හරි දොස්තර දුවගෙන ඉන්න එපා කැම තියෙන බය වෙන්න එපා දුවගෙන ඉන්නේ මේගොල්ලෝ කයම කන්න ඒ තරම් ආසයි පෙරේත වෙන්න එපා පොලිස් අංකල් වුණා එන්න වෙනවා තව එක්කෙනෙක් කියනවා ඌ බලංකෝ කනගාවින් යන්න දීපේ එක තරිතිත කොහෙද අනේ ඉන්නකෝ මේක බෑ මෙහෙම උඹලා ගියේ දැන් මට ස්ටාර්ට් වෙන්න පුළුවන් කියලා බං ස්ටාර්ට් ගියාට පස්සේ මේ පිටිපස්සෙන් එල්ල එකෙක් ගහනවා ඊට පස්සේ කොහොමද මැරෙනවා ඌ කෙලින් ඔලුවට තියන්නේ මේ හැරි කවේ කරන් ගහන්නේ කොහොමද කවුරුත් ඉන්නේ නෑනේ ඔයලාට අපි යනවනේ ගුන් වගේ ඉස්සරහට ඒ වගේලාට යන්න හොඳ නෑ ඒතකොට පිටිපස්සෙන් එල්ල කෙලිනෝ කොහොමද අවුද බං ඒ කියයි අපි යමුගෙන ඩිග් ගාලා මුන්ටි බලන්න අයියනේ කෑ ගහන්නේ බය වෙන්නේ අම්මට පොලිස් අංකල් කාගෙන් ආවද මෙතනට ආවේ අපි දෙ කරන්නේ මේ උඩක් ගාලා ගන්න එක මාරු කරමු AK 40ක් ගත්තා අර හෙඩ්ෂොට් එක නේද අම්මට මට ඇහුව ගියන් ටොස් කාලේ එන්නකෝ යාට එකයි වන් ටැප් තව වාසනාවන්ත ජයග්‍රාහකයෝ ඉන්නවා නම් පැමිණෙන්න දැම්ම දැම්ම එන්නේ ඇනි බම්මු එක්ක ඒ බං ඔහම ඉන්නේ නැත්te බල කොච්චර ආසද මං අහන්නේ අංකල් ඔළුව අල්ලන්න අන්න හරි නියමයි අන්නේ ඔළුව අල්ලන්න මේ අපිට තුවක්කුවට තියන්න බෑනේ අංගානේ තුවක්කු කොහොමද මුඩ කරකෙන්නේ කියලා හෙලෝ අනේ නෝ එක්කෙනෙක් කියන වාසනාවන්ත ජයග්‍රාහකයෙක් කියනවා අංකල් ඔළුවනේ අනේ අල්ලන්න ඕන ඔළුව අල්ලන්න ඕනේ මේ තුවක්කුව අල්ලන්න තව එක්කෙනෙක් කියනවා එයාට තව ඔළුව අල්ලමු මට ඌ ගැහුවා අන්න ආමර එක නැති වෙලා ගියා හෙල් ටික විතරයි තියෙන්නේ දැන් මම දැන් මෙතනින් මේ මිෂන් එක මේ මිෂන් යන්නේ නැහැ නේ මේක මරුණාට පස්සේ මේ මම වීඩියෝ එක මෙතනින් නවත්තනවා අවුලක් නැහැ නේ හැමෝටම කලබල වෙන්න එපා බය වෙන්න එපා වාසනාවන්ත ජයග්‍රාහකයා පැමිණෙන්නේ තමයි අස්සාදී හෙඩ්ෂොට් අඩෝ වාරාතල්ලා මේක දැන් යවන්න මම ඉස්සරහට අපි වයිනේ අපි වැඩෝ කිව්වට පිටිපස්සෙන් මොකක් කරි කාලකන්ණියෙක් කියලා කෙලියුත් තමයි බය වෙන්නේ නැත්තම් මම බය නෑ දන්නවනේ මම පිස්සුද මචං මම බයද කෑ ගන්න බර මේකින්නේ මේ අංකල් මේ මට ලොකු නෑ හොඳද අංකල් ලොකු නෑ තමයි අංකල්ගේ පොඩිනේ අංකල්ගේ කොටයි අංකලුත් කොටයි අංකල්ගේ කොටයි මේ දෙන්නෙක් ගහන්න බෑ ඕම එකපාර ඒවා හරිම කැතයි අසික්කතයි අශීලාචාරයි හොඳ අන්න මේ වා පස්සෙන් දෙදෙනේ දැන් මේ හැරිකෙක් එනවා බලහංගොඩ වැඩි මට ඇවිල්ලා කෙලිනවා බල්ටික ගහවුනේ ඉන්නේ උඩ ගහන්න බෑ කාට අපිට ගහන්න බෑ උඩ උන්ට අමාරු හරි තව 200 අම්මර අම්බෝ 3 දින ඉන්න බෑ එකපාර එහෙම ඉන්න හොඳ නෑ දසලක පොලිම් පයින්න හොඳ නෑ හොඳද පොව පොඩි කාලේ ඉගෙනුවේ නැද්ද පොලිම් පයින්න හොඳ නෑ කියලා දන්සල් වල අන්නාක ඒ හෙඩ්ෂොට් ටයිම් මුන්ට පළවෙනියට බං එම් වෙලා යන එක බදින්න අම්මට මු එනවා ගලුව නිසා අවුද ඒක එහෙම එන්නේ ඔබ VIP ද මෙන්න මෙහරින් බලන් අවුවර ඉන්නවා අනේ එන්නෝ කනේ කම්මැලි අපිට වීඩියෝ එක දික් වෙනවා ඔයි කලින් ටක් ගාලා වරෙන්කෝ ටිකට් එක
ඒ මේරි ජනිතයිලු මේ ජනිත් නෙමෙයි මේ අයියේ මේ කිය නමක් කියුනේ දැන් අපි දුවගෙන යවන්න මොකෝ කියන්නේ දැන් පිටිපස්සේ එකෙක් ගහනවා දැන් යන්න මේ එළියට හොඳද දැන් ඉතින් හෙලිකොප්ටරුයි චොපරුයි වට වෙලා ආරි මැරුණා එනිතින් ෆ්‍රෙස් මම මෙතන මේ වීඩියෝ කරන මං හිතනවා ඉතින් මේ ඔල බල්ලා පොඩි අතලයක් ගන්න නැති කියලා මේ